ශ්‍රී ලංකාවේ තැපැල් සේවාව සතියකට ආසන්න කාලයක් අඩාල කරමින් තිබ්බ වැඩ වර්ෂණය මේ වෙනකොට අවසන් වෙලා තියෙනවා. දහස් ගාණක් තැපැල් සේවකයන් ඒගොල්ලෝගේ ඉල්ලීම් 19ක් මුල් කරගෙන තමයි මේ වර්ෂණය ආරම්භ කළේ. අනිවාර්යෙන් ගිලි සලකුණු ක්‍රමවේදය වගේම අතිකාල ගෙවීම් මාර්ග උපදේශ වෙනස් කරන්න කියලා ඒගොල්ලෝ විරෝධය පළ කළා. ඒ වගේම වැටොප් වර්ධක සහ උසස් වීම වගේ දීර්ඝ කාලින ගැටලු සඳහා ඒගොල්ලෝ විසඳුම් ඉල්ලලා හිටියා. මේ වර්ජනය නිසා රටපුරා තැපැල් සේවා සම්පූර්ණයෙන්ම ඇන හිටියා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශාල ලිපි හා පාර්සල් තුගක් ගොඩ ගැහුණ වගේම මේ නිසා වෙච්ච පාඩුව රුපියල් මිලියන 100කට වඩා වැඩි කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. කොහොම වුණත් අගෝස්තු 24 වෙනිදා රජයක තිබ සාකච්ඡාවකට පස්සේ වර්ජනය අවසන් කරන්න වෘත්තීය සමිතිය එකඟ වුණා. ඒගොල්ලෝ කිව්වේ ඒගොල්ලෝගේ ඉල්ලීම් 19න් 17ක් මාසයක් ඇතුළත විසඳන්න රජය පොරොන්දු වුණා කියලා. ඒ අනුව අගෝස්තු 25 වෙනිදා ඉඳන් ආයමත් තැපැල් සේවාවන් යථා තත්ත්වයටපත් වුණා. ඉතින් මේ වර්ෂණය ඔයාට බලපෑවද? ඔයා මොකද්ද මේ ඉල්ලීම් ගැන හිතන්නේ? කමෙන්ට් කරලා අපිට කියන්න.